ආයුෂ බොහෝ වේවා ඔබට. ඉතින් අදත් ඔන්න අපි ඔයාගේ බෙහෙත් තුණ්ඩුවේ තියෙන ඔයා පාවිච්චි කරන බෙහෙතක ඔයා නොහිතන පැත්තක් ගැන කියලා දෙන්න. අදත් අපි ආවා බෙහෙත් තුණ්ඩුව. කලින් වීඩියෝවේදී ඔබට මෙට්ෆෝමින් පිළිබඳව සීනි පාලනයට ඔබ ගන්න මෙට්ෆෝමින් පිළිබඳව කියලා දුන්නා. ඉතින් අද මෙට්ෆෝමින් වල තවත් පැත්තක් ගැන ඔයාට කියලා දෙන්නයි අපි සූදානම් වෙන්නේ. මෙට්ෆෝමින් පාවිච්චි කරන්න අරන් ටික කාලයක් වෙනවද? එහෙම නැත්නම් ඔයා ටිකක් වැඩි මාත්‍රාවක්, ඉහළ මාත්‍රාවක් මෙට්ෆෝමින් භාවිතා කරන කෙනෙක්. අත්කකුල් හිරි වැටෙන එක. එහෙම නැත්නම් අත්කකුල් වලට නිකන් කටු වලින් අනිනවා වගේ වේදනාවක් ඇති වෙන එක. සමහර වෙලාවට ටිකක් ලොකු මහන්සියක්, විඩාවක්, කම්මැලිකමක් වගේ දැනෙන එක. ඒ වගේම ලේ අඩු ගතිය. අපි කියන්නේ රක්තහීනතාවය කියලා. ලේ අඩු ගතියක් ඇති වෙන එක. ඒ වගේම තමයි නිතර කටේ ඇති වෙන තුවාල. එහෙම නැත්නම් දිවේ ඇති වෙන තුවාල ටිකක් වේදනාවකුත් එක්ක ඔබට ඇති වෙනවා නම් මෙට්ෆෝමින් භාවිතා කරන ඔබ සැලකිලිමත් වෙන්න ඕන. හේතුව තමයි දීර්ඝකාලීනව මෙට්ෆෝමින් භාවිතා කරනකොට එහෙම නැත්නම් මෙට්ෆෝමින් ඉහළ මාත්‍රාවක් භාවිතා කරනකොට ඔයාගේ බඩවැල් හරහා සිදුවෙන විටමින් B12 ශරීරයට උරා ගැනීමේ ක්‍රියාවලිය තරමක් අඩාල වෙන්න පුළුවන්. අපි මේකට කියනවා විටමින් B12 ඌනතාවය කියලා. එහෙම නැත්නම් විටමින් B12 ඩෙෆිසියන්සි එකක් ඇති වෙන්නට පුළුවන්. දැන් අපි මොකද කරන්නේ? සමහර වෙලාවට අතේ පයේ වේදනාවක්, හිරි වැටෙන ගතියක්, කටු වෙනනවා වගේ දැනෙනකොට ඔබට හිතෙන්න පුළුවන් මේ දියවැඩියා තත්වය නිසා ස්නායු දුර්වල වීමක් කියලා. හැබැයි එහෙම කියලා සමහර අය මේ බෙහෙත් ගන්න එකත් අතහැරලා දානවා. මතක තියාගන්න කොයිම මොහොතකවත් බෙහෙත් නවත්තන්න එපා. ඔබේ වෛද්‍යවරයා මුණ ගැහෙන්න. ඔබේ වෛද්‍යවරයා විටමින් B12ට අදාළව රුධිර පරීක්ෂාවක් සිදු කරාවි. ඊට පස්සේ ඔබට විටමින් B12 අඩංගු ඖෂධයක් නියම කරාවි. මෙතනදී වැදගත් වෙන කාරණේ තමයි විටමින් B12 අඩංගු ඖෂධයක් නියම කරාම ඔබ ගන්න ඕන අනිවාර්යයෙන්ම විටමින් B12 තියෙන ඖෂධයක්මයි. සමහර වෙලාවල් වලට විටමින් B තියෙන මොකක් හරි ඖෂධයක් ඔබ ගන්නවා වෙන්නට පුළුවන්. මතක තියාගන්න. හැම විටමින් B අඩංගු ඖෂධයකම විටමින් B12 අඩංගු නොවෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔබට අවශ්‍ය විටමින් B12 නිසි පරිදි ඔබ බලාපොරොත්තු වෙන පරිදි ඔබට නොලැබෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා වෛද්‍යවරයාගේ උපදෙස් අනුව විටමින් B12 අඩංගු ඖෂධයක් ලබා ගන්න කටයුතු කරන්න. ඒ විතරක් නෙමෙයි. ඔබට විටමින් අඩංගු ආහාර පාන, මස්, මාළු, කිරි, බිත්තර වගේ ආහාර පාන නිතර ගන්න. එතකොට මේ ප්‍රශ්නෙත් විසඳගෙන මෙට්ෆෝමින් ඔබට හොඳින් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මෙට්ෆෝමින් කියන රුධිරගත සීනි ප්‍රමාණය පාලනය කරන්න තියෙන ඉතාම හොඳ ඖෂධය, ඉතා සාර්ථක ඖෂධය සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න විදිහට ලබා ගනිමින් ඔබේ සුවදායී දිවිය පවත්ව ගන්නත් ඔයාට පුළුවන්. දැනගෙන හරියට ඖෂධ භාවිතා කරලා ලෙඩ රෝග සුව කරගනිමු. ඉතින් අපි වැඩසටහන අවසානයේ ඔබට මතක් කරනවා. ඔබ තවමත් අපේ බෙහෙත් තුණ්ඩුව YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එක click කරන්න. තවත් මෙවැනිම ඔබේ බෙහෙත් තුණ්ඩුවේ අඩංගු ඖෂධයක වැදගත් තොරතුරු අරගෙන අපි ආයෙත් ඔබ මුණ ගැහෙන බලාපොරොත්තු වෙන සමුගන්නවා. ඔබට සුවදායී අනාගතයක්.